අයිබෝල් ඇත්තටම අද මම මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න හේතුුනේ 21 රැලිය ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒ රැලියට මේ දවස්වල පොඩි පොඩි ටෙලිනාට්‍ය ටිකක් යනවා. ඒවා දිහා බලාගෙන ඉන්නකොට පොඩ්ඩක් මාධ්‍යට පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා හිතුණා. ඇත්තෙන්ම කියනවා නම් තිරුකුණාමලේ සිද්ධිය දැන් මමත් මේ දවස් දෙකේම මේ ඊයේ නම් බලනවා මේ සිද්ධිය ගැන. බලනකොට අද වෙනකොට ඒකේ ටෙලිනාට්‍යයේ රංගනේ සාමාන්‍යයෙන් දුර්වලකමක් පෙනී යනවා. ඇත්තටම බැලුවොත් දැන් රංගන ශිල්පීන්ට ටිකක් මදි එක්ස්පීරියන්ස් එක මදි. ඒක හරියට කරා නම් ඔහොම වෙන්නේ නැහැ. මොකද පිළිම වහන්සේ නමක් වඩම්මන්න ඕන නම් ඔය රෑ දෙකට හරියේ එහෙම වඩම්මන්න ඕනේ නේද? ගමේ දායකයෝ ඉන්නවා. දායකයොන්ත් එක්ක කතා කරලා එහෙම පිළිවෙලට වැඩක් කරන්න පුළුවන් නේද? මොකද අපිත් මේ ගම්වල ජීවත් වෙනවා. මේ ඔය ගොවිතැනක් බතක් කරගෙන ඉතින් ලස්සනට අපිත් ජීවත් වෙනවා. ඉතින් ඔය හැමෝම සමාජයේ හැමෝමත් එක්ක එහෙම අවුලක් නැහැ. ඒ වුණාට දැන් මේ වගේ දෙයක් අපි ඉතින් ඔය එක එක වැඩසටහනුත් කරනවා. ඉතින් මම නම් දැකලා නැහැ ඔය වගේ රෑමැද්දේ පිළිම වහන්සේ නමක් වඩම්මන්න තරම් එච්චර මේ රටේ තත්ත්වයක් ඇති කියලා මට නම් තේරෙන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ. මොකද එච්චර. එතකොට ඒවා ටෙලිනාට්ටි කියලා නම් තේරෙනවා, චිත්‍රපටි වගේ දේවල්. ඉතින් ওই දේවල් දිහා දැක දැකත් ඉතින් ඉනත් යනවා. ඉතින් මේව මතක් වෙනවලු 21 එන්න කියනවා නේද? ඇත්තට මේ මොකටද එන්න කියන්නේ අපිට? අපිට එන්න කියන්නේ මේ ආගම්වාදී. එතකොට අපිට රටක් නැති වෙනවා. එතකොට අපේ දරුවන්ට රටක් නැති වෙනවලු. ඔහොම එන විස්තර ගොඩාක් කියනවා. මම දැක්කා මේ 21 එන්න හේතු 21ක් දාලා තිබ්බා. ඉතින් ඕවා ඒව මතකත් නැහැ. මොකද අපි ඉතින් මේ තියෙන වැඩත් එක්ක ඕව මතක තියානින්නත් හරි අමාරුයිනේ. ඒ වුණාට ඉතින් අපිට දැනෙන විදියට නම් ඉතින් අපි ගැන හිතලා නේද එන්න කියන්නේ. ඒකින්ද මේ මම මේ කතා කරන්නේ මේ අපි පුරවැසි විදියට මේ පොබුවරුවත් මේ ඔය එක එක නිලතල දරන පුජ්‍යලෙකි දෙන්නේ. මම මේ කතා මාධ්‍ය සාකච්ඡාව තියන්න හේතු උනේ මේ අපුරවැසි විදියට. ඇත්තටම මේ රජයෙන් අපිට නම් මේ වෙනකොට එහෙම කියන්න තරම් අහිතක් වෙලත් නැහැ. මොකද රටෙත් හොඳට ඔය සංචිතය එහෙම පිරලා ඔය දැන් මේ පාර්ලිමේන්තුවේ ඉතින් විපක්ෂෙන්ම කියනවානේ දැන් ඉතිහාසයේ කවදාවත් නැති විදියට මේ භාණ්ඩාගාරයේ මෙහෙම ඉතුරු තියෙනවා, මෙච්චර සංචිත තියෙනවා. මේ ඉතින් ණය ටිකක් බේරගෙන යනවා. එතකොට ඒ දේවලුත් ලස්සනට කිරීගෙන යනවා. එතකොට අපිටත් මේ පාර ඔය ගොවිතැනක් කරගන්න ඉතින් ඇට ටික එහෙම හම්බුණා. එහෙම ඉතින් අවුලක් නැහැ. ඉතින් ඔය පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා නෑ කියන්නේ නෑ. ඉතින් ඔය ලුණු ගොවියගේ ඒ වුණාට දැන් ඒ දේ වුණත් අපි බැලුවොත් මේ රටේ මිනිස්සු දිහා බැලුවොත් දැන් අපි ලුණු 300ට දුන්නා කියමුකෝ නෑ. අපි ගොවිතැන් කරන්නේ. අපිත් ආසයි මේ කරන දෙයට උපරිම මිලක් ගන්න. ඒ වුණාට දෙපැත්තම තියෙන්න බෑනේ. සාධාරණත්වයක් තියෙන්න බෑ. අපි උන්නේව කණ්ඩ ඉතින් මිනිස්සු ඉන්නත් බෑ. එහෙම රටේ ආර්ථිකයත් තාම හැදිලත් නෑනේ නේද? මොකද මේ අපි කැමති දැන් අපි ගන්න දේ රුපියල් 18 කිලෝ එක දෙන්න අපිත් හිතේ ආසයි. ඒ වුණාට අපි තුන්නට 18 ගන්නත් මිනිස්සු ඉන්න වෙන්නේ. ඒ මිනිස්සුත් මේ එදා වේල මේ කුලී වැඩේ කරාට රුපියල් 2500යි 3000යි උපරිම 3000යි. ඉතින් ඔහොම ගාණක් නෙමෙයි මිනිස්සුන්ට හම්බෙන්නේ. එතකොට මේ මිනිහා මේ අපි ආල් කිලෝ එක රුපියල් 18 දෙන්න ඕන කියලා කිව්වොත් එහෙම ඌ කන්නේ කොහොමද? ඒ ගැන පොඩ්ඩක් හිතන්න බෑ. ඔය ගැන හිතෙන්නේ නැති මීහරකුත් ඉන්නවා ඉතින්. ඕවා කිව්වට වැඩක් නැහැ. ඉතින් මේ 21 එන්න කියලා කියනවා. ඉතින් මේ මට නම් තේරෙන්නේ නැහැ මේ මොකටද එන්න කියන්නේ කියලා. ඉතින් ඒ දේවල් එක්ක බලපුවාම මට නම් තේරෙන්නේ එහෙම රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි ප්‍රශ්නයක් තියෙන බව පේනවා මේ අර එන්න කියන කට්ටියට. ඒ කට්ටියට තියෙනවානේ අර මහවුළු ගෙදර ළඟින්ද පොඩි කේස් ටිකක් තියෙනවා මං හිතන විදියට. ওই ටිකෙන් බේරෙන්න වෙන්න ඇති මට තේරෙන විදියට නම් වෙනනම් මට තේරෙන්නේ නැහැ එහෙම ලොකු ප්‍රශ්නයක් කියන්න තරම් මේ ලොකු දේවල්. ඒ මොකද අපිට කණ්ඩ බොණ්ඩ ආර්ථිකයේ එහෙම අර තෙල් පෝලිං ඕවා මේවා උනේ. ඉතින් ඒ වගේ එහෙම අමාරුවකුත් නැහනේ. කොහොම හරි ඉතින් කාලා බීලා ඉන්න පුළුවන් පරිසරයක් දැන්ට තියෙනවා. මොකද මේ අපි ඊට වැඩිය පල්ලයට වැටුණානේ. මොකද යන්න එන්න විදියක් නැහැ. බයිසිකලේ පෙට්‍රල් ටිකක් ගහගන්න විදියක් නැහැ. ඊට පස්සේ
උබ්බයිසිලක් කදාගත්තා. ඒකත් තොරු ඉස්සුවා ඔය ඒ වෙලාවේ මල ගෙදර ගිය වෙලාවේ. ඔව් එහෙම ජීවිතේ කර කියා ගන්න දෙන්නේ නැද. ඒකින්ද මේ පුළුවන් කට්ටිය ඉන්නවා යන්න. හැබැයි වරද්දක් නැතුව යන කට්ටිය මේ ඔය හිල් නැති ජොකෙක් එහෙම ඇඳගෙන යන්න මේ ඒකලා සබන් කෑල්ලක් දෙයක් දාගෙන යන්න කෝකටත් මේ අමතර ඇඳුමකුත් අරන් යන්න මේ කියන්න බෑනේ. ඒකලා ඔය ටික පොඩ්ඩක් මතක් කරගෙන යන කට්ටිය යන්න. එහෙනම් අපි ගියා. තෙරුවන් සරණයි.